අයිබෝවන් තෙරුවන් සරණයි. රටක උත්තරීතර නීතිය, රටක උත්තරීතර ලියවිල්ල තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය අතර බල තුලනය, සංවරණ හා තුලන ක්‍රමය, විධායකයට ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අවනතද නැත්නම් ව්‍යවස්ථාදායකයට විධායකය සහ අධිකරණය අවනතද නැතිනම් මේ ආයතන තුන අතර සංවරණ හා තුලන ක්‍රමයක් ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න සඳහන් වන උත්තරීතර ශ්‍රේෂ්ඨතම ලියවිල්ල තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ. හැබැයි ඔබතුමන්ලා දන්නවද මිත්‍රවරුනි, සහෝදරවරුනි, ලෝකයේ රටක් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දිනය සඳහන් නො වූ ඉල්ලා අස්වීමේ ලිපි සාක්කුවට දාගෙන. විධායකය විසින් ව්‍යවස්ථාදායකයට තේරීපත් වුණු මන්ත්‍රීවරු අතරින් අවශ්‍ය විශේෂ බහුතරය ලබා ගැනීම සඳහා ජනතාව ලබා දුන් විශේෂ බහුතරය අවභාවිතා කරමින් එක මන්ත්‍රීවරයෙක් ඒ ලියුමට අත්සන් කරන්නේ නැහැ. ඒ මන්ත්‍රීවරයා හැර අනෙකුත් ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරු මේ දිනය සඳහන් වූ ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබනවා. අන්නේ දිනය සඳහන් වූ ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කරන ලද මන්ත්‍රීවරු විසින් සම්මත කරන ලද ලෝකයේ සාහසිකම ලියවිල්ල තියෙන රට මොකද්ද? අන්නේ දිනය සඳහන් වූ ඉල්ලා අස්වීමේ ලිපි ලබා දුන්න මන්ත්‍රීවරු විසින් සම්මත කරලා අවුරුදු 50කට ආසන්න කාලයක්, බොහෝ විට අවුරුදු 50කට සත වර්ෂ භාගයකට ආසන්න කාලයක් විවිධාකාර සංශෝධන ගෙන එමින්, නඩත්තු කරමින්, යාවත් කාලින කරමින් පවත්වාගෙන යන මේ පාදඩ ලියවිල්ල, මේකට ව්‍යවස්ථාවක් කියන්න බෑ, මේක ත්‍රස්තවාදී ලියවිල්ලක් හා සමානයි. මෙන්න මේ පාදඩ ලියවිල්ල පවත්වාගෙන යන ඒ රට මොකද්ද? ඒ රටේ ඒ ව්‍යවස්ථාවට ගෙන එන සංශෝධන සියල්ලම නංගි පෙන්නලා අක්ක දෙන්නෙත් නැහැ. අක්ක දෙනවා නම් හිතට දුකක් නැහැ. ආච්චි අම්මත් තමයි ලැබෙන්නේ. ඒ ව්‍යවස්ථා සංශෝධන කියලා මෙතුවක්කල් වෙච්ච සියලුම සංශෝධන නංගි පෙන්නලා ආච්චි අම්මා දුන්න සංශෝධන. එරට ජනතාවගේ, පුරවැසියන්ගේ සැපතට, සතුටට, සෞභාග්‍යයට, ශාස්ත්‍රීයත්වයට ඒ කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් හේතු වුණේ නැහැ. සෑම ව්‍යවස්ථා සංශෝධනයටම සිදු වුණේ ඒ රටට කැපිච්ච වල පළල් වෙච්ච එක, ගැඹුරු වෙච්ච එක පමණයි. ප්‍රධාන ආයතන තුනේ සූරාකෑම, මර්ධනය තව තවත් තහවුරු කර ගැනීම සඳහා ඒ සංශෝධන ඉවහල් වුණා මිසක් මෙරට පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් වීමට එක අල්ප මාත්‍රයක් ඒ සංශෝධන බලපෑවේ නැහැ. සංශෝධන මෙතුවක්කල් සිදුවෙච්ච සංශෝධන වලින් රටක ජනතාවගේ සුබ සිද්ධියට හේතු නොවුණා නම් මින් ඉදිරියටත් තව සංශෝධන දසදහසක් මේ පාදඩ ලියවිල්ලට සිදු කරත් මම හිතන්නේ නැහැ රටක පුරවැසියන්ගේ ජීවන තත්ත්වයේ උසස් වීමක්, ආර්ථික මට්ටමේ උසස් වීමක්, සමාජීය මට්ටමේ උසස් වීමක් සිදු වෙයි කියලා. එකක් කියනවා ඒකාන්ත වශයෙන්ම මේ සංශෝධනයත් සිදුවන්නේ මේ රටට කැපලා තියෙන වල පළල් වීමක්, ගැඹුරු වීමක්. ශ්‍රී ලංකාවට තෙරුවන් සරණයි. අර දිනය සඳහන් වූ ඉල්ලා අස්වීමේ ලිපි අරගෙන සම්මත කරන ලද ඒ පාදඩ ව්‍යවස්ථාව තියෙන රටේ නම මොකද්ද? ශ්‍රී ලංකාවට තෙරුවන් සරණයි.